අද 2026 අවුරුද්දේ අප්‍රේල් 14 වෙනිදා අලුත් අවුරුදු දවස. ඉතින් අපි මේ ලකලැහැස්ති වෙන්නේ අලුත් අවුරුද්ද සමරන්න. මේ කරන්නේ හත්මාලුවට අවශ්‍ය දේවල් සකස් කරන එක. ඒ අතරෙදී අම්මා හාල් මනින්නේ කිරිබතට. අප්පච්චි කජු පියලි කරලා දුන්නා. කජු ඕන වෙන්නෙත් හත්මාලුවටම තමයි. හත්මාලුවට ಜಾති 7ක් ඕනෙනේ. ඒ මොනවද කියලා ඉස්සරෙදි මම පෙන්නන්න. හබීබෝයි තමයි එළවලු ටික හොදලා දුන්නේ. මම කටින් සෙක්ෂන් එක බාරව ඉන්නේ. බලාගෙන ඉන්නකෝ අපි මේ දේවල් කොහොමද එකින් එක ලෑස්ති කරගන්න කියලා. අලපුරන්නට හිත්බෝමයි නිදහස සතුටින් කිරි උතුරයි අස්වනු නෙලන්න හිතලෝබයි රුසිරි මමන්න නැකතලඟයි. ඔන්න ඔක්කොම එළවලු කපාගෙන ඉවරයි. අලු කෙසෙල්, කොස්සැට, වම්බටු, අර්ධාපල්, මෑකරල්, වට්ටක්ක දළු. අපි අන්තිමට එකතු කරගන්නේ කජු ටික. ඔන්න ඔය ಜಾති 7 තමයි හත්මාලුවට එකතු කරගන්නේ. ඊට අමතරව ලූණු, අමු මිරිස් එකතු කරනවා. ඒ දෙකත් එක්ක 3-5 ලුණු එකතු කරලා කිරි දාලා අපි හත්මාලුව හදාගන්නවා. මේක තමයි අලුත් අවුරුද්දේ විශේෂම කෑම. මොකද මේක අපි හදන්නේ අලුත් අවුරුද්දටම විතරයි. වෙන කිසිම දවසක මේ කෑම අපේ ගෙදර හැදෙන්නේ නැහැ. අද අපිට ටිකක් වැඩිපුර පොල් කිරි ඕනේ. කිරිබතට හත්මාලුවට කිරි උතුරවන්න. මේ අම්මා පොල් කිරි ලෑස්ති කරන්නේ ඒ වැඩවලට. ඔන්න උතුරවන කිරි එකත් ලෑස්ති. දැන් තියෙන්නේ ලිපගිනි මොලවන්න. මම මේ ලිපගිනි මොලවන්නේ හත්මාලුව හදන්න. කිරිබත අම්මට බාරයි. අම්මා කිරිබත හැදුවා. හස්බන්ඩ් ලිපගිනි මෙලෙව්වේ කිරි උතුරවන්න. දැන් කිරිබතයි හත්මාලුවයි දෙකම ලිපේනේ. ඒ නිසා අපේ ප්‍රධානම වැඩේ කිරි උතුරවන එක. ඔන්න බලන්නකෝ කිරි ඉතිරීගෙන යන ලස්සනට. ලබන්න දැන් දැන් හරි සද්දයි එළගී ජනගී රැව් දෙන්නයි සූර්ය මගුලට එක් වෙන්නයි දොන් අවුරුද්දයි ලබන්න දැන් දැන් හරි සද්දයි එළගී ජනගී රැව් දෙන්නයි සූර්ය මගුලට එක් වෙන්නයි. හත්මාලුව නම් රස පාටට ඉතිරෙනවා. කිරිබතත් හරි. අද අපි කිරිබත් කැට කපන්නේ නැහැ. කිරිබත් කෝම් පිට්ටු තමයි හදන්නේ. බලන්නකෝ අපි කිරිබත් කෝම් පිට්ටු හදන්නේ කොහොමද කියලා. ඒක හරි ලස්සනයි නේද? හරි ෂෝක්. එතන කිරිබත් කෝම් පිට්ටු හැදෙන අතරේ මම කෑම මේසෙ ලෑස්ති කළා. කැවිලි ඔක්කොම තියලා දැන් අපි ලෑස්ති වෙන්නේ ආහාර අනුභවයට.
කිරිබත් ප්ලේට් එකත් හරි. ඔය අරගෙන එන්නේ සුවඳට සුවඳේ. අපි ඊළඟට යමු හත් මාළුව බෙදන්න. පිරිත් පැනින් උතුරු සුළඟ ලොවට හමන්නයි නව අවුරුදු සිරිත් විරිත් ජය ගැන්නන්නයි දොන්ද පපක්කට දෙන්න දෙයක් නැත පෙට්ට ගමක් උඩ තුට්ටු දෙකක් ඇත තුට්ටු දෙකක් ඇත තරිකිට දොන්දොන් අවුරුද්දයි ලබන්න දැන්දැන් හරි සද්දයි එලගී ජනගී රැව් දෙන්නයි සූරිය මගුලට එක් වෙන්නයි තරිකිට දොන්දොන් අවුරුද්දයි ලබන්න දැන්දැන් හරි සද්දයි එලගී ජනගී රැව් දෙන්නයි සූරිය මගුලට එක් වෙන්නයි ගැට බෙරහඬ මුසු වී යන්නයි විරුබලයෙන් තුන් කල්හිම රට සුරකින්නයි කැවිලි පෙවිලි ගම පුරාම සුවඳ හමන්නයි මහගෙදරින් හිරු මගුලට ජය කැන්දන්නයි දොන්ද බබක්කට දෙන්න දෙයක් නැත පෙට්ට ගමක් උඩ තුට්ටු දෙකක් ඇත තුට්ටු දෙකක් ඇත පුරන්නට හිත් ගෝමයි නිදහස සතුටින් කිරි උතුරයි අස්වනු නෙලන්න හිතලෝබයි රුසිරි මවන්න නැකත ළඟයි හරිට දොන්දොන් අවුරුද්දයි ලබාන දැන් හරි සද්දයි එළගී ජනගී රැව්